අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද බිත්තර කට්ලට් හදමු. මගේ channel එකත් subscribe කරගෙන යන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. අපි බලමු මේ බිත්තර කට්ලට් එක හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඒ සඳහා මම අරගෙන තියෙනවා සිහින්ව කපාගත් අවමරිස් කරල් 4ක්, පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්, කපාගත්ත සුදු ලුණු බිකි 3ක්, තම්බගත්ත බිත්තර 3ක්, කරපිංචා, තම්බල පොඩි කරගත්ත මාළු සහ තම්බල පොඩි කරගත්ත අල, කුළුබඩු විදියට මම අරගත්තේ ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කුරුඳ කුඩු තේ හැඳි කාලක්, ලුණු කුඩු තේ හැඳි කාලක්, කහ කුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස් තේ හැන්දක්. අපිට තව ඕන වෙනවා කට්ලට් එක දවට ගන්න පාන් කුඩු. කට්ලට් එක දවට ගන්න මම පාන් පිටි මිශ්‍රණයකුත් හදාගත්තා. පාන් පිටි අඬු කෝප්පයකට ලුණු තේ හැඳි කාලක් එකතු කරලා වතුර ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න. දැන් මම තාච්චියකට තෙල් මේසි හැඳි 3ක් එකතු කරලා කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික හොඳට තෙලෙන් තෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ කපාගත්ත ලුණු ටික එකතු කරගමු. ලුණු ටිකත් හොඳට තෙම්පරාදු වුණාට පස්සේ කරපිංච එකතු කරගන්න. දැන් අපි අමු මිරිස් ටිකත් එකතු කරගමු. මේ ටික ඔක්කොම සුවඳ එනකම් තෙම්පරාදු වුණාට පස්සේ තඹගත්ත මාළු ටික සහ අල ටික එකතු කරගන්න. දැන් මම කුළුබඩු ටිකත් එකතු කරගන්නවා. දැන් මේ සේරම ටික හොඳට කලවම් කරගමු. දැන් අපි කට්ලට් ටික හදාගමු. අපි හදාගත්ත මිශ්‍රණය ටිකකුත් අරගෙන බිත්තර පළුවකුත් අරගෙන මේ විදියට බිත්තරේ වටේට මිශ්‍රණය දවට ගමු. ඊට පස්සේ බෝලයක් විදියට හැඩය අතින් හදාගන්න. ඒ විදියට අපි ඔක්කොම කට්ලට් ටික හදාගමු. දැන් මම හදාගත්ත කට්ලට් ටික පාන් පිටි මිශ්‍රණය සහ බිස්කට් කුඩු වල දවට ගන්නවා. බිස්කට් කුඩු වල දවට ගද්දිත් අතින් හැඩය ලස්සනට හදාගන්න. එක සැරයක් දවට ගත්ත කට්ලට් එක මම නැවතත් පාන් පිටි දැවටුමෙහි දවට ගන්නවා. ඊට පස්සේ නැවත බිස්කට් කුඩු වල දවට ගමු. මේ විදියට මම ඔක්කොම කට්ලට් ටික හදාගන්නවා. දැන් හදාගත්ත කට්ලට් ටික අඩු ගින්දරේ බැදගමු. ඉතින් මේ විදියට රසම රස බිත්තර කට්ලට් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. හැමෝටම සුබ දවසක්.